අදනේ මේ චිත්‍රපටය කරාට පස්සේ මම ලංකාවෙන් යන්නේ කියන හැඟීම මට ඇති වුණා. ඒ තුනම එක්කෙනෙක් වීම සුවිශේෂී අත්දැකීමක් මට. රඟපාලා එහාට මෙහාට තඟලලා මට සිටින කාස්ට් ගන්න මේක ඉන්නේ. මගේ අම්මට රඟපාලා තියෙනවා ඇය. පින්වතිට රඟපාලා තියෙනවා ඇය. එරීත හිතන විදිහේ වැඩක් ඒ රූගත කිරීම. වයර් මාරු වෙච්ච ගතියක් මගේ තියෙනවා. ඒකටම දීලා රඟපෑවෙද කියලා ඇහුවා. තාත්තා මෙහෙලා නැහැ. හැබැයි තාත්තට මොකුත් නැහැ. ආයිබෝවන් සුබ දවසක් හැමෝටම. නාට්‍ය කලාවෙන් තමයි මම ඉතින් මගේ ගමන ආරම්භ කළේ. මම මුලින්ම ෆොන්ට මාරා කියලා නාට්‍යක මුලින්ම රඟපෑවේ ප්‍රසිද්ධ වේදිකාවේ 2000 මම හිතන්නේ 3-4 වගේ 2003 වගේ. ඊට පස්සේ නිකන් මාව නිකන් ගොඩ දින දැනගත්තේ 2007 රාජ්‍ය නාට්‍ය වලට ඉදිරිපත් වුණු මන්දී වෙලා කියන නාට්‍යයෙන්. මේකේ රාජ්‍ය සම්මාන පවා හම්බුණා මට හොඳම නරක සම්මානය. ඊට පස්සේ සින්දු පහයි කෝල්ස් පහයි සිකියුරිටි වගේ නාට්‍ය ගණනාවක රඟපාලා 2009 තමයි මගේ මුල්ම සිනමා අත්දැකීම. විමුක්ති ජයසුන්දරයන්ගේ අහසින් වැටේ කියන සිනමාපටය තමයි මගේ පළවෙනි සිනමා අත්දැකීම. ඊට පස්සේ සිනමා කෘති ගණනාවක් රඟපෑවා. ඔහොම තමයි. දිවේ සිනමාව, වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය ගණනාවක මම රඟපෑවා. ටෙලි නාට්‍ය ගත්තොත් ඉතින් ටෙලි නාට්‍ය වලින් වැඩිපුරම මාව මිනිස්සු අඳුරගත්තේ දෙවෙනි නිමේ රණේ විදියට. අවුරුදු 4-5ක් විතර රණේගේ චරිතය මම කරා. ඒක වෙනම අත්දැකීමක්. මම වෙනම YouTube වැඩසටහනක් කරන්නම් මෙගා නාට්‍ය කලාව ගැන. මෙගා නාට්‍ය වල රංගපෑම කියන්නේ වෙනම අත්දැකීමක්. ඊට අමතරව ටෙලි නාට්‍ය වලින් ගත්තොත් එහෙම ලලිත රත්නායකගේ තාත්තා මගේ ජීවිතේ සැලකිය යුතු කඩේමක් කරපු නාට්‍යයක් කියලා හඳුන්වන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රියන්ත ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කරපු සකර්ම ඒකත් මම ආසාවෙන් කරපු චරිතයක්. ඕක තමයි මගේ ටෙලි නාට්‍ය කලාව ගැන ගත්තොත් එහෙම. සිනමාපටි ගත්තොත් එහෙම සැලකිය යුතු සිනමාපටි ප්‍රමාණයක් රඟපෑවා. නමුත් ඒවා තාම ඇත්තටම කිව්වොත් එහෙම මම ප්‍රධාන චරිත කරපු සිනමාපටි 3ක් තව එන්න තියෙනවා. ඒවා කරලා දැන් අවුරුදු 10කට විතර වැඩි. මම දන්නේ ඒවා කවදද කියලා. හැබැයි නිශ්චිතවම ළඟදී එයි කියලා හිතන්න පුළුවන් වැඩකට තියෙන්නේ ඩිංගා චිත්‍රපටිය. එතනම ඩිංගා ඩිලංක රංගනාත් අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටියක්. ඒ පිළිබඳවත් ඒකේ ට්‍රේලර් එකත් මම මේකේ මොනන්නම්. ඊට අමතරව ඕක තමයි ඉතින් මගේ සැලකිය යුතු නිකන් පොඩි සරලව හැඳින්නුවොත් එහෙම මම කවුද කියන එක මම කරලා තියෙන වැඩ ගැන මමම හැඳින්නුවොත් මං ගැන ඉතින් ඕක තමයි මට කියන්න තියෙන්නේ. මූලික ප්‍රශ්නේ ඉතින් නෙළුම් කුළුණ ගැන කතා කරොත් එහෙම නෙළුම් කුළුණ කියන්නේ මගේ ජීවිතේ කොහොමද කියන්නේ? පොඩි කාලේ ඉඳලා මම ආසාවක් තිබුණේ ප්‍රේක්ෂකාගාරයත් එක්ක එන්ගේජ් වෙන්න පුළුවන් වැඩක් කරන්න. ඒ කියන්නේ දැන් අපේ පවුල් පසුබිම ගත්තොත් එහෙම පොඩි කාලේ ඉඳලා අපේ ආච්චි සීයයි අපි එක්කන් යනවා චිත්‍රපටි බලන්න. මංගල සිනමා ශාලාව තලංගම කුස්සත් හන්දියේ තිබුණේ කන්ද උඩ තිබුණු සිනමා ශාලාවක් පස්සේ කාලෙක වැහිලා ගියා. ඒකට එක්කන් යන්න ඉතින් සීයාගේ පඩි දවසට ආච්චිවයි මාවයි අපේ අයියවයි එක්කන් යනවා චිත්‍රපටි බලන්න. අන්නේ කාලේ එතකොට තිබුණු 1990 මුල් කාලේ වගේ එතකොට සිනමා කර්මාන්තය වැටිලා කියලා කියන්න පුළුවන්. අර 70 දශකයට සාපේක්ෂව යම්කිසි අප්‍රමාණික තත්ත්වයක තමයි තිබුණේ. නමුත් ඒ දවස්වල වැඩිපුරම කොමඩි චිත්‍රපටි තිබුණා. චෙරියෝ සාජන් ඔය වගේ සැලකිය යුතු රෝහිත සිල්වා අධ්‍යක්ෂණය කරපු විශේෂයෙන්ම චිත්‍රපටි ගණනාවක් තිබුණා. ඉතින් අපි වැඩිපුරම බැලුවේ ඒ කොමඩි චිත්‍රපටි, හින්දි චිත්‍රපටි තමයි. ඉතින් අපිට ඒ කාලේ වැඩිපුරම බලන්න ලැබුණේ. අද වගේ තාක්ෂණය දියුණු නැහැ. එක්ක හෝල් වල ගියපු ෆිල්ම් බලන්න ඕන, එක්ක ටීවී එකේ ගියොත් ෆිල්ම් බලන්න ඕන කාලෙනේ. ඉතින් ඒ කොමඩි චිත්‍රපටි බලනකොට හැපිවෙච්ච දෙයක් තමයි කවදා හරි ප්‍රේක්ෂකාගාරයේ එන්ගේජ් එක හිනාවත් එක්ක කියන්නේ මිනිසුන් එන්ගේජ් කරන්න පුළුවන් ප්‍රධාන දෙයක් නේ කොමඩි කියන්නේ. ඉතින් කොමඩි චිත්‍රපටියක රඟපාන්න ඕනෑ කියන හැඟීම තිබුණා. ඉතින් ඔය පාසල් වේදිකාවේදී වුණත් පොඩි කොමඩි වැඩ ටික ක්ලීෂේ චරිත සෑහෙන ප්‍රමාණයක් මම කරා. අර ඌමනාවට, අර ආසාවට, සිනමාවේ කරන්න තියෙන ආසාව ප්‍රැක්ටිස් කරමින් තිබුණා කියලා කියන්න පුළුවන්. ඉතින් පිටපත මට මුලින්ම චිත්‍රපටියට කතා කරේ මංජු අයියා අපේ ප්‍රොඩක්ෂන් මැනේජර්. මෙහෙම වැඩක් කරනවා ඊළඟෝ ඔබ තොලුවේ තියාගෙන ඉන්නේ. ඉතින් පොඩ්ඩක් ඇවිල්ලා හම්බෙමු කියලා කිව්වහම මං ගිහලා හම්බුණා. පිටපත කියුවට පස්සේ පළවෙනි මොහොතේම තව දෙයක් මතක් කරනවා. මේ වෙලාව වෙනකොට 2022 වෙනකොට මම ලංකාව ගැන සම්පූර්ණයෙන්ම ලංකාව එපා වෙලා තියෙනවා. අරගලයටත් අපි යම් කිසි විදිහකට සම්බන්ධ වුණේ, යම් කිසි දේශපාලන වෙනසක්, සමාජ දේශපාලන වෙනසකින් මේ රට වෙනස් වෙයි කියන බලාපොරොත්තුවෙන් අපි හැමෝම කියන්නේ ඕගොල්ලන් පවා අරගලයේ මොහොත වෙනකොට අපි
සෑහෙන ආර්ථික සමාජ පීඩනයකනේ හිටියේ. ඉතින් මේ තත්ත්වෙත් එක්ක මම ලංකාව අතහැරලා යනවාමයි කියන තීරණය අරගෙන තිබුණු මොහොතක තමයි මේ චිත්‍රපටය මට කතා කරේ. ඇත්තටම චිත්‍රපටය කිව්වට පස්සේ මට මාර ලෝභකමක් ආවා. අම්මට සිරි මේක මරු concept එකක් නේ, මරු වැඩක් නේ. අර මගේ පොඩි කාලේ ඉඳලා තිබුණු හීනයට යන්න පුළුවන් විදිහේ වැඩක් නේ කියන හැඟීම මේ මට ආවා පිටපත කියවනකොටම. නමුත් මගේ ලයිෆ් එකේ තීරණය පවුල, දරුවෝ ඒ ගැන හිතලානේ ලයිෆ් එකේ තීන්දුව ගන්න. එතකොටත් ඉතින් තීරණ වෙනස් කරගන්න ඕනේ නැහැ. හැබැයි අපරාධනේ මේ චිත්‍රපටය කරාට පස්සේ මම ලංකාවෙන් යන්නේ කියන හැඟීම මට ඇති වුණා. අද වෙනකොට ඒ හැඟීම තව වැඩි දියුණු වෙලා තියෙන්නේ මේ ප්‍රේක්ෂක ප්‍රතිචාරات එක්ක. ඉතින් පිටපත කියවුවට පස්සේ පිටපතත් එක්ක අපි පිටපත කියවනකොට මම hina වෙවි සැලකිය යුතු ප්‍රමාණයක් අර ඒක එන්ජොයි කරන එක මම කරලා ඉවර කරගත්ත පිටපත කියවනකොටම. ඊට පස්සේ ඉලංගෝ කියන්නේ ඉලංගෝ මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂක, කැමරාමන් සහ ස්ක්‍රිප්ට් රයිටර්. ඒ තුනම එක්කෙනෙක් වීම සුවිශේෂී අත්දැකීමක් මට. ඒ කියන්නේ ගොඩක් වෙලාවට ඩිරෙක්ටර් සහ එක්කෝ ස්ක්‍රිප්ට් එක, ඩිරෙක්ටර්, කැමරාමන් කියන තුන් විදිහකට තමයි අපිට හම්බෙන්නේ. ඒ කියන්නේ විවිධ පර්සනැලිටිස් තුනක් විදිහට හම්බෙන්නේ අපිට ගොඩක් දුරට. මම වැඩ කරලා තියෙන්නම මේ පර්සනැලිටි තුනක් එක්ක තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. නමුත් මේකෙදි එක්කෙනෙක්. එතකොට ඊළඟට මූලිකවම උමනා වුණේ අර කමඩි කිව්වහම අපි හැමදාම දැකලා තියෙන ක්ලීෂේ ඇක්ට් එක නෙමෙයි. ඒ කියන්නේ හුරු පුරුදු රංගනය නෙමෙයි. තරලෝම කියන්නේ නිකන් hina ගස්සවන වැඩ. එක්කෝ ඩැව් වරක පාලා යහට මෙහාට දඟලලා එහෙම කරන එකක් නෙමෙයි. ඇත්තටම ඊළඟට ඕන වෙලා තිබුණේ ෆුල් රියලිස්ටික්, නැචුරලිස්ටික්, ස්වභාවිකව එදිනෙදා අපි මේ ගත කරන පෞලි සම්බන්ධතා විදිහට හැසිරෙන විදිහක් තමයි ඕනේ. ඊට පස්සේ ඊළඟු කිව්වා මේකේ රංගපාන අය ප්‍රියන්ත සිරිකුමාර, කෞශල්‍ය ෆර්නෑන්ඩෝ, චාන්දිනී සේනරත්න, දිල්හානේ ඒකනායක, එතකොට ආලෝකා ගායත්‍රී, සුලෝචනා වීරසිංහ. ඉතින් මේ කාස්ට් එක ඇහුවට පස්සේ මට තවත් වා වුණා මේ වැඩේ. අම්මට සිරි වෙන කාස්ට් එකක් නේ මේකේ ඉන්නේ. ඒ කියන්නේ අපේ ජීවිතවල අපේ රංගපෑම කරන්න පටන් ගත්ත කාලේ ඉඳලම මේ චරිත කෞශිකත් එක්ක මම සෑහෙන චිත්‍රපට කිහිපයකම රඟපාලා තියෙනවා. මගේ අම්මට රඟපාලා තියෙනවා ඇය, පින්වතිටත් රඟපාලා තියෙනවා ඇය. ඉතින් කෞශික විතරයි, කෞශික සහ සුලෝචනා මම වැඩිපුරම රඟපාලා තියෙනවා. නමුත් අනිත් අයත් එක්ක රඟපාලා තියෙනවා. නමුත් මේ ඔක්කොම එකට රඟපානවා කියන අත්දැකීම වාව් එක්ස්පීරියන්ස් එකක්. එතකොට මට ඒ කියන්නේ එක පැත්තකින් මම අරගල කරේ මම ලංකාවෙන් යන්න තීරණය කරලා තියෙනවා. අනිත් පැත්තෙන් මේ චිත්‍රපටිය තියෙනවා කියන එකේදී මාව නිකන් දෙගිඩියාවට පත් කරා කිව්වොත් නිවැරදි මේ වැඩේ එක විශේෂම කාස්ට් එක. කියන්නේ පළවෙනි කරම ඉම්පෝර්ට්ම දේ ස්ක්‍රිප්ට් එක. ඊට පස්සේ ස්ක්‍රිප්ට් එක, රයිටර්, ඩිරෙක්ටර්, කැමරාමන් තුන්දෙනාම එක්කෙනෙක් වීම දෙවෙනි වාව් එක. තුන්වෙනි වාව් එක තමයි මේ කාස්ට් එකත් එක්ක මට රඟපාන්න ලැබෙනවා කියන එක. ඒක තමයි නෙළුම් කුළුණ ලැබීම සහ ඒ දේවල් එක්ක ගත්තොත් එහෙම මට කියන්න තියෙන්නේ ඉතාම සුන්දර අත්දැකීමක්. නළුවෙකුට මම හිතන්නේ පෙරේත හිතන විදිහේ වැඩක් ඒ රූගත කිරීම. මොකද ප්‍රියන්ත අයියා, ප්‍රියන්ත සිරිකුමාර ගැන කිව්වොත් එහෙම ප්‍රියන්ත අයියා මට මුලින්ම හම්බෙන්නේ මේකප් ආටිස්ට් කෙනෙක් විදිහට. මාව මේකප් කරලා තියෙන ප්‍රියන්ත අයියා අපි කමර්ෂල් එකම කරනකොට ප්‍රියන්ත අයියා කියන්නේ ඉතින් ඉතාලම හිමින් කතා. මම පොඩ්ඩක් ටිකක් මොකක්ද කියන්නේ පොඩි වයර් මාරු වෙච්ච ගතියක් මගේ තියෙනවා. පොඩි ස්පීඩ් පොඩ්ඩ බැරි වෙන්න බෑ. පොඩි බොයිල් වෙන කලබලකාරී එහෙම චරිත ස්වභාවයක් ප්‍රියන්ත අයත් එක්ක. ප්‍රියන්ත හරි කාම්. මේකප් කරනකොට ප්‍රියන්ත අයගේ මොන හරි ප්‍රශ්න ගොඩාක් එක්ක පුටු ඉඳගත්තොත් මේකප් එකට මේකප් කරන ගමන් කූල් කරන්න පුළුවන් මිනිස්සෙක් ඉතින්. ඉතින් ප්‍රියන්ත අය කියන්නේ එහෙම කෙනෙක්. කෞශිකලා මේ ඔක්කොගෙම විවිධාකාර විවිධ විදිහේ ඇටිටියුඩ්, විවිධ විදිහේ ස්ටයිල්ස්, ඇක්ටිං ගැන විවිධ ඇප්‍රෝචස් ගන්න. සමහරු අත්දැකීමෙන් රඟපානවා, සමහරු ඇක්ටිං ගැන යම්කිසි විදිහට කියවීමක්, හැදෑරීමක් එක්ක රඟපානවා. සමහරුගේ මූණෙම තියෙනවා මේ වැඩේට අවශ්‍ය වාව් එක. ඉතින් පොඩි පුතාගේ චරිතය ගැන ගත්තොත් ඇත්තටම බිව්වද කියලා, ඇත්තටම දීලා රඟපෑවද කියලා ඇහුවා. ඇත්තටම කිව්වොත් එහෙනම් මට එහෙම ගොඩාක් ඒ උදේ ඉඳලා හවස වෙනකම් වගේ බොන්න බෑ සාමාන්‍යයෙන්. බොනවා. නමුත් ඒ බොන්නේ නිකන් පොඩි දෙකක් තුනක් දාන මම සාමාන්‍ය ඉක්මනින්ම ගෙරි වෙන කෙනෙක්. මං විහිළුවට වගේ කියන්නේ දෙවියන් වහන්සේ මට එහෙම මත්වීම දීපු කෙනෙක් නෙමෙයි. මම කොයි විදිහට මත් වෙලා තමයි මට ඉන්නේ. බොහෝ දුරට මත්පැන් පානය කරපු ගමන්ම ඒක ඕවර්ඩෝස් වෙන ගතියක් තියෙනවා. ඉතින් මම වැඩිපුර එක දිගට බොන්න බෑ. නමුත් අර පොඩි කාලේ ඉඳලම තිබිච්ච දෙයක් තමයි අර ඕනෑම නළුවෙක්, මං කියන්නේ ලෝකේ ඕනෑම නළුවෙක් බේබද්දා කියන චරිතේ රඟපාලා ඇති කියලා මම හිතනවා. ඒ කියන්නේ හරිම හිඟන්න බේබද්දා රජ්ජුරුවෝ වගේ චරිත හරි ආසයි. පොඩි කාලේ ඉඳලා නළුවෙක් වෙන්න හීන දකින්න අය ආස චරිත.
ඉතින් මමත් ඒ වගේ මම එහෙම බේබද්දු අම්බානක දැකලා තියෙනවා. ඉතින් මම ලියපු නාට්‍යවල පවා මම බේබද්දගේ චරිතය ගෙනල්ලා තියෙනවා. ඒකට අර බේබද්ද පොඩි මොකක්ද ඒක කියන්නේ? ඒක නිකන් අර අත්‍යන්තයෙන් තියෙන කෙනෙක් තියෙන චරිතයක් වගේ එකක් තිබුණා. නමුත් මේ පොඩි පුතා ටිකක් දඩබ්බර පොඩි හිතල මතල වැඩ කරන කෙනෙක් නෙමෙයි. අර නිකන් වැඩි වෙනවා. ඉතින් අර ඒ සම්බන්ධතා ඒවත් එක්ක නිකන් අර ඒ විදිහට අනුගත වෙනවා මිසක් නමුත් අර දැන් අයියට සාපේක්ෂව ගත්තොත් එහෙම අයියා පොඩ්ඩක් ඇකඩමික් පර්සන් කෙනෙක් ඉගෙනගෙන හිතලා මතලා මේක පවුල ගැන නම්බුව ගැන ලොකු ප්‍රමාණයක් යාගේ ඔළුවේ ලොකු බරක් විදිහට තියෙන කෙනෙක්. නමුත් පොඩි පුතා කියන්නේ එහෙම ලොකු බරක් තියෙන බරක් හිසේ දරාගෙන ඉන්නවට වඩා ඇඟේ තමයි යාගේ තියෙන. ඉතින් මං හිතන්නේ ඒකත් එක්තරා විදිහක තිබුණා. ඉතින් බේබද්ද කියන බේබද්දෙක් යනු කවුද කියන එක ඇහුවාම මට එහෙම බේබද්දු සෑහෙන ප්‍රමාණයක් ඔළුවට එනවා පොඩි කාලේ ඉඳලම. මම අපේ ගමේ හිටිය මරු චරිතයක් විජේරත්න මාමා කියලා කියන්නේ පත්තර විකුණුපු එක කරේ. රුවන්පුර අග්ගෝණ රුවන්පුර ගමේ ඉන්න අය ගැන මතක ඇති. දිනපතා උදේට යනවා හරිම ක්ලීන් ෂූට්. උදේට යනවා පත්තර බෙදාගෙන හැම දෙයකටම කාත් එක්කවත් කතාවක් කරන්නේ. හරිම ඩීසන්ට්. හවසට එනකොට එනවා ආයේ ගණ්ඩ දෙයක් නැහැ. පත්තර විකුණලා බයිසිකලේ තල්ලු කරගන්න බෑ. වැනි ඉන්නේ ඒ විජේරත්න මාමා කියන චරිතේ මගේ බේබදු චරිතවල නම්බර් 1. ඊට අමතරව අතිශයින්ම පෞඩි සමාජිකයොත් අතිශයින් බීමත්තට බැහැ වෙලා ඉන්න චරිත මට ගණනාවක් තියෙනවා. මගේ පියා පවා. එතකොට බේබදුකම කියන එක එක්තරා විදිහක මොකක්ද කියන්නේ ඉන්ස්පයර් එකක්. ඒ බේබදුකම රඟපාන්න තියෙන මාර ආසාවක් තිබුණා. හැබැයි ඒකිනුත් මේක වෙනස්. ඒ කියන්නේ මෙයා තාත්තත් එක්ක දක්වන සම්බන්ධය මම ඇත්තටම මගේ අනිත් කතන්දරය ගත්තොත් මේ පොඩි පුතා චරිතය ක්‍රාෆ්ට් කර ගැනීමට තිබුණු දේ ගත්තොත් මගේ පැත්තෙන් ආපු ඉන්වෝල්ව්මන්ට් එක ගත්තොත් මට මගේ අවුරුදු 4 දී වගේ තමයි මගේ තාත්තගෙන් අපි අම්මා වෙන වෙලා අපි මං අම්මත් එක්ක හැදෙන්නේ. ඊට අවුරුදු 6-7කට පස්සේ මට අවුරුදු 10 දී වගේ තාත්තා නැති වෙනවා. තාත්තා නැතිවීම එතකොට තාත්තා කියන එක්ස්ප්‍රෙෂන් එකක් විදිහට මට නැහැ ඇත්තටම. මට එහෙම මං හිතන්නේ මගේ ලයිෆ් එකේ තියෙන ඩ්‍රයිව් එක වෙන්නේත් ඒකම තමයි කියලා. කියන්නේ මම තාත්තා හොයාගෙන යන ගමනක තමයි කියන්නේ. මට ළමයි හම්බුනාට පස්සෙත් මම ලංකාව අතාරින්න මූලික හේතුව වෙන්නේ මේ තාත්තා කියන concept එක තමයි. කියන්නේ ඒකේ තියෙන අර්බුදයම තමයි. අවංකවම කිව්වොත් එහෙම. ඉතින් මේ පිටපත කියවෙනකොට මේ පොඩි පුතා තාත්තත් එක්ක දක්වන සම්බන්ධය කොයි වගේද කියන එක දනුව ගන්න මම සෑහෙන උත්සාහයක් දැරුවා එක පැත්තකින්. ඒ කියන්නේ මගේ පැත්තෙන් මම මේ කියන්නේ සෑහෙන උත්සාහයක් කියන්නේ ඒක මේ මොන වගේද මේ සම්බන්ධය කියන එක ගැන මම ටිකක් හිතුවා. ඒ කියන්නේ මට මගේ පුද්ගලික තුසිත ලක්නාත් කියන කෙනාට නැති දෙයක් මේ කරන්න වෙන්නේ. ඒ කියන්නේ මම එහෙම තාත්තා කෙනෙක් එක්ක සම්බන්ධයක් පවත්වලා නැහැ. මගේ ජීවිතේ තාත්තලා මගේ ලයිෆ් එකේම ඉන්නේ ගොඩක් ගැහැණු චරිත තමයි මගේ ලයිෆ් එක පුරවලා තියෙන්නේ, ෆිල් කරලා තියෙන්නේ ගැහැණු. එතකොට මේකෙදි මම සෑහෙන මේ නිකන් මොකද ඒක කියන්නේ මේ තාත්තට ආදරය කරන්න. ඒ කියන්නේ ඇත්තම කිව්වොත් එහෙම මට නම් මේ තාත්තගේ අර ප්‍රධාන නාටකීය දේ හයිලයිට් වුණාට මම පුද්ගලෙක් විදිහට ගත්තොත් මම කරේ මේ මිනියට දක්වන අවසන් ගෞරවය දක්වන්නේ. ඒ කියන්නේ මුළු ආත්මයෙන්ම කිඳා බැහැලා එන ආදරයක් තියෙනවා කියන හැඟීමකින් මට එහෙම එකක් හිතුණා. සහායක ඊළඟෝ විශේෂයෙන් මේ මගේ කියන්නේ නළුවෙක් මොන දේ කරත් ඒක ඩිරෙක්ටර්ගේ choice එක පළවෙනියම. ඒ කියන්නේ මම කියන්නේ මේක මං කරා කියන හැඟීමක් නෙමෙයි මම මේ කියන්නේ. අපි දාන දේවල් අඩු වැඩිම වශයෙන් කිරා මැනලා ඒක උචිතද අනුචිතද කියලා තීරණය කරන්නේ ඩිරෙක්ටර් ඇත්තටම. ඉතින් ඊළඟෝ කියන්නේ අර තුනම එක්කෙනෙක් වීමේ හින්දාම ඩිරෙක්ටර් රයිටර් කැමරාමන් තුන් දෙනාම එක්කෙනෙක් වීම හේතු වෙන්නේ ඊළඟු ඉතාලම හොඳට අපිව මැනිපුලේට් කරගත්තා කියලා මට හිතෙනවා. එතකොට ඒ පොඩි පුතා වීම සහ මම අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම මටත් අයියා කෙනෙක් ඉන්නවා. මගේ සහෝදරයෙක් ඉන්නවා. ඉතින් අපි දෙන්නගේ සම්බන්ධයත් ඇත්තටම පොඩි නොගැලපෙන සම්බන්ධයක්. කවදාවත් අපේ අයියාගේ ලයිෆ් ස්ටයිල් එකයි මගේ ලයිෆ් ස්ටයිල් එකයි එකක් නෙමෙයි. කියන්නේ එක විදිහක් නෙමෙයි. එක කුසුපන් සහෝදරයෝ වුණාට එයා හිතන පතන විදිහයි මං හිතන පතන විදිහයි totally වෙනස්. පොඩි කාලේ ඉඳලා මේ වෙනස මට දැනුණා. ඉතින් ඒ නොගැලපීමත් මේකට යම් කිසි විදිහට මගේ පැත්තෙන් ඉමෝෂන් එකක් විදිහට එළියට එන්න ඉඩ ඇති කියලා මම හිතනවා. අනිත් එක තමයි ඉතින් මේ මගේ චරිතයක් විදිහට මම මේක හොඳට කරන්න දරන උත්සාහය ඇත්තට මේක වඩා හොඳ වෙන්නේ මං හින්දටත් වඩා
අනිත් නළු නිලියන්ගේ තියෙන කන්ට්‍රිබියුෂන් එකත් එක්ක කියලා තමයි මගේ ආකල්පය. උදාහරණයක් විදිහට දැන් පළවෙනි දවසේම ප්‍රියන්තය අපි දෙන එක කාමරේ හිටියේ. ප්‍රියන්තයගේ සූදානම් වීම සහ ප්‍රියන්තය කියන්නේ ප්‍රියන්ත සිරිකුමාරව ඉඳලා පහවදා ලොකේෂන් එකට ගියාම ප්‍රියන්තයව දැක්ක පමණින් අම්මට උරු. මේකප් කරලා ඔක්කොම ඉවුණා පස්සේ ප්‍රියන්තයව දැක්ක ගමන් අම්මට උරු. මේ මූණේ මගේ අයියා කියන ඇඟීම මට ආවා. ඒ කියන්නේ ප්‍රියන්තය ටෝටලි දෙයක් හදාගෙන තිබුණා. ඇත්තට මම එහෙම කලින් ප්‍රිපෙයාර් වෙච්ච එකක් තිබුණේ නැහැ. හැබැයි පළවෙනි ප්‍රියන්තගේ පළවෙනි අපියරන්ස් එකෙන්ම මට ආපු රියැක්ෂන් එකට මම උනන්දුනා කියලා හිතනවා. ඒ කියන්නේ එයා එක්තරා පින්තූරයක් මට ඒ කියන්නේ මම එයාව දැක්කහම මෙහෙම දැක්කහම මට දැනෙන එකක් තියෙනවනේ මෙයා කවුද කියන එක. අන්න ඒක ටික ටික ඩිවෙලොප් වුණා. ඒ කියන්නේ එයා හිතලා මතලා නිකන් පිළිවෙලට වැඩ කරන කෙනෙක්. මගේ එහෙම කිසිම පිළිවෙලක් නැති එකක්. ඒ අපිළිවෙල වෙන්නේ මේ එයාගේ තියෙන පිළිවෙල හින්දා කියන හැඟීම මට තියෙනවා. ඒ වගේම තමයි අනිත් නළු නිලියනුත් කවුෂි අක්කා, පිටින්දර රඟපාව සුලෝ, ආලෝක මේ හැම අයගෙම ඒගොල්ලන් මට දක්වන ඇක්ෂන් එක හින්දා තමයි මගේ රියැක්ෂන් එක ඩිවෙලොප් වෙනවා කියලා මම විශ්වාස කරන්නේ. ඒක රංගපෑම ගැන තවත් වැඩි දුර කතා කරන අයට ඒක වඩා හොඳට තේරෙන්න පුළුවන්. කොහොම හරි ඉතින් වැඩේ අපි කරා විශේෂයෙන්ම චාන්දිනියක් වගේ ගත්තොත් එම් චාන්දිනියක්ගේ දවස් චාන්දිනියක් සහ දිල්හානියක් ගත්තොත් එහෙම අපි ෂූට් එකේ දවස් කීපයක් ගිහිල්ලා ඊට පස්සේ තමයි චාන්දිනියක් ආවේ. චාන්දිනියක්ගේ පළවෙනි ඇවිදීමෙන්ම අම්මට සිරි කමලා කියන්නේ කමලා මෙන්න මේයි කියන එක අපිට ආවා. ඒක මාරම හැඟීමක්. ඒක දිල්හානියක්ගේත් එහෙමයි. ඒත් තව ටිකක් ඔක්කොගේ මත් එක්ක රඟපාලා තව ටික දවසක් ගියාට පස්සේ තමයි දිල්හානියක් ලොකේෂන් එකට ආවේ. එනකොට එයාගේ පැමිණීමම අපේ චරිත තවත් වෙනස් කරා. මම කියන්නේ අන්න ඒ කියන්නේ හොඳ කාස්ටිං එකක් ලැබුණාම වෙන දේ තමයි එක පැත්තකින් පිටපතට වැඩ කරන ගමන් ඩිරෙක්ටෝරියල් පාර්ට් එකක් වැඩ කරන ගමන් අනිත් අනුශාංගික අංග සියල්ලමත් වැඩ කරන ගමන් මේ කාස්ටිං බ්ලෙන්ඩ් එක මේ රූප මේ මූණු ටික එකට ඇඳීමෙන් සිද්ධ වෙන වැඩේ ඒක මාර මැජික් එකක්. ඒක පැත්තේ ඒකට ගොඩාක් තියරිටිකලි කියනවට වඩා මට හිතෙන දේ තමයි ඒක අමුතු බ්ලෙන්ඩ් එකක්. ඒ බ්ලෙන්ඩ් වීම හින්දා තමයි එක එක්කෙනා පෝෂණය වෙන්නේ. එතකොට මම මේ චරිතය මාර විදිහට කරා කියනවට වඩා මට හැතින දේ තමයි මට යම් කිසි දෙයක් කරන්න කියන්නේ මේ චිත්‍රපටයේ යම් කිසි දෙයක් කරන්න වෙන්න වැඩිපුරම බලපාපු දෙයක් තමයි කාස්ටිං කියන්නේ. සහ මේ එකක් මේ කාස්ට් එක ඊට පස්සේ ඊළඟෝ මැනේජ් කරපු විදිය, ඩිරෙක්ට් කරපු විදිය ඒකත් සුවිශේෂී දෙයක්. අපි හිතමු ඔක්කොම හොඳම කාස්ට් එකක් ඉඳලා නිකන් සීන්ස් ටික බැලන්ස් කරගන්න, ක්‍රාෆ්ට් කරගන්න විතරක් ඩිරෙක්ටර් කෙනෙක් හිටියා නම් ඒකත් අවුලක්. වැඩේ තියෙන්නේ මේකේ එක පැත්තෙම අපි හොඳ කාස්ට් එකක් කියනවට වඩා මම කියන්නේ ලංකාවේ පළපුරුදු නළු නිලියෝ ප්‍රමාණයක් එකට අරගෙන ඒක අවශ්‍ය තැන් අනවශ්‍ය තැන් කිරා මැනලා ඒක බැලන්ස් කරගත්තේ. ඒක හරි එක අච්චුවකට දාගන්න වැඩේ ඊළඟු ඉතාම සුපිරියට කරාගෙන මම හිතනවා ඒක ඊළඟුගේ තියෙන දක්ෂතාවයක්, සුවිශේෂී දක්ෂතාවයක්. මට හම්බෙච්ච විවිධාකාර ඩිරෙක්ටර්ස්ලා මම වැඩ කළා තියෙනවා. එක පැත්තකින් විමුක්ති ජයසුන්දර, ප්‍රසන්න විතානගේ, අශෝක හඳගම, ධර්මසේන පතිරාජයන්, අනුරුද්ධ ජයසිංහ, ප්‍රසන්න ජයකුඩි, ඒ වගේම අලුත් පරම්පරාව ගත්තොත් එහෙම ඩෙනිස් පෙරේරා, තිසරි මුලාන, ලක්මල් ධර්මරත්න මේ වගේ ගණනාවක් එක්ක වැඩ කරලා තියෙනවා. නමුත් ඒ අයත් එක්තරා එක විදිහට සුවිශේෂී නෑ කියනව නෙමෙයි. නමුත් ඊළඟුගේ විදිහත් ඊටාම සුවිශේෂී. ඊළඟුට ඊටාම හොඳ අත්දැකීමක් තිබුණා. මං හිතන්නේ මේ සවුත් ඉන්දියානු සිනමාව ගැන, ආසියාතික සිනමාව ගැන හොඳ පරිචයක් තිබුණා. ඒ වෙනුවෙන් ඔහු වැඩ කරලා ඉගෙනගෙන ඒකට අවශ්‍ය හොඳ සූදානමක් තිබුණා. ඒකත් එක හේතුවක් ඉතින් අපේ චරිතය ගැන, චරිතය වර්ධනය වෙන්න. තව කෙනෙක් අහලා තිබුණා මේ DVD එකට මොකද වුනේ කියලා. මං හිතන්නේ මේ අර නෙළුම් කුළුනේ කතා වෙන මේ DVD එක ගත්තේ මමද කියලා අහලා තිබුණා. මට ඇත්තටම මතකත් නෑ DVD එක මම ගත්ත මගේ චරිතයට පොඩි පුතාට DVD එක ගැන කිසිම අවබෝධයක් නැහැ කියලා තමයි මගේ හැඟීම. ඇත්තටම මම පොඩ්ඩක් හොයලා බලන්නම් ඒක ගැන පොඩ්ඩක් හොයලා බලන්න වෙනවා. එහෙම කිව්වොත් එහෙම. එතකොට සැලකිය යුතු හොඳ ප්‍රමාණයක් තමයි තිබුණේ. සැලකිය යුතු දේවල්. ඉතින් ඇත්තටම මේ ප්‍රේක්ෂකාගාරයට පළවෙනියට ස්තුති කරන්න ඕන මේ තියෙන උද්‍යෝගයට. ඒක අපි කොච්චර හොඳට රඟපෑවටත් වඩා අපි විසින් ඕගොල්ලන්ට ස්තුති කරන්න ඕන කියන හැඟීම. ඇත්තටම මම මේ YouTube වැඩේ කරන්න හිතුනෙත් ඒක හින්දාමයි. ප්‍රේක්ෂකාගාරය තමයි අපිට තියෙන most important දේ. මොකද අපි සිනමාව පහුගිය කාලේ ඉඳලම තිබිච්ච දෙයක් තමයි ප්‍රේක්ෂකාගාර ටික අත්හැරලා ගියපු දෙයක් තිබුණේ. එක පැත්තකින් ඒකට අනුග්‍රහයක කර්මාන්තයක් විදිහට
ඩිවලොප් කරන්න අවශ්‍ය යටිතල පහසුකම් ආදී ඩිවලොප් කරගන්න කිසිම සහයෝගයක් නැති වුණා පාලනය කරපු ආණ්ඩු වලින්. සහ ඒ ආණ්ඩු වලට උදව් කරපු අයගේ සිනමාවක් විතරක් පුෂ් කරගෙන ගියා. විශේෂයෙන්ම අපේ වගේ අයගේ අලුත් පරම්පරාවේ අයගේ සිනමාවට බයිස්කෝප් පිස්සුවට තැනක් තිබුණේ නැහැ වගේ හැඟීමක් මට තියෙනවා දැන්වට. ඒක හින්දාම තමයි දැන් මේ හිටිය ඇති වගේ හැඟීමකින් ලංකාවෙන් එන්න තීරණය වුණේ. ඉතින් එහෙමත් එක්ක බලනකොට මේ ප්‍රේක්ෂකාගාරයේ මේ ඇති වෙන බයිස්කෝප් පිස්සුවට, මේ ලව් එකට, මේ බයිස්කෝප් වලට කරන ආදරයට සැලියුට් කරන්න ඕන අනිවාර්යයෙන්. ඒක හරිම වටින දෙයක්. ඒත් එක්කම සෝෂල් මීඩියා වල විශේෂයෙන්ම සිනමායා, අපේ සිනමාව වගේ සෝෂල් මීඩියා වල තියෙන විශේෂයෙන් Facebook group සැලකිය යුතු ප්‍රමාණයක් ඒ චිත්‍රපටය ගැන කතා කරලා ඒගොල්ලන්ට බොහොම ස්තුතියි. සෝෂල් මීඩියා වල ඉන්න සියලුම සිනමා රසිකයන්ට මම බොහොම ස්තුතියි. මගේ ස්තුතිය හද පතුලෙන් එන ආදරය පුද කරන්න කැමති. හේතුව මේ වෙලාවේ අවශ්‍ය. මොකද අපිට ඉන්නවා හොඳ සිනමාකරුවෝ, සිනමා රචකයෝ, නිර්මාණශීලීව වැඩ කරන්න ගොඩාක් දේවල් තියෙන. ගොඩාක් කියන මං හිතන්නේ අපේ සිනමාව දුප්පත් කියන. ඕන නම් ප්‍රොඩියුසර්ස්ලත් ඉන්නවා. මේක හරියට රොටේට් වෙනවා නම්. ඇත්තටම ප්‍රොඩියුසර්ස්ලාගේ ප්‍රශ්නයක්වත් නෙමෙයි තියෙන්නේ. රචකයන්ගේ ප්‍රශ්නයක් හෝ තාක්ෂණික නිලධාරීන්ගේ හෝ එහෙම මේ මොකක්ද ඒ කියන්නේ එහෙම ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. එක පැත්තකින් හෝල් වල ප්‍රශ්නයක් තියෙනවා. හෝල් පිරිසුදුව පිළිවෙලට පවත්වාගෙන යාම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. හොඳ ප්‍රොජෙක්ෂන් නැතිවීමේ ප්‍රශ්න තියෙනවා. ඒ වගේ දේවල් වලට බැක් එක ඕන. නමුත් ක්‍රියේටිව් පැත්තේ අපිට අවශ්‍ය දේවල් ගොඩක් තියෙනවා. අනිත් පැත්තෙන් එක පැත්තකින් මේ යාන්ත්‍රණය වැඩ කරන්න ක්‍රියේටිව් දේවල් සිද්ධ වෙනකොට ඒක අර රොටේට් වෙන්නේ. ඒක ග්‍රවුන්ඩ් ලෙවල් එකට ගලාගෙන යාමේ තමයි මේ දුර්වලතාවය තියෙනවා කියලා මම හිතන්නේ. ඉතින් ඒක ඊටාම සුබවාදීව දැක්ක මේ වෙලාවේදී මොන ප්‍රශ්න මොනවා තිබුණත් මිනිස්සු ප්‍රේක්ෂකාගාරයට ඇදෙන එක තිශින්ම වැදගත් දෙයක්. ඒක රාණි වලින් පටන් ගත්තා. ඊට පස්සේ මේ වැඩෙත් දුවනවා. වැඩේටත් ප්‍රේක්ෂකාගාරයක් ඉන්නවා සැලකිය යුතු ප්‍රමාණයක්. සෑහෙන හවුස්ෆුල් දර්ශන අපිට වාර්තා වෙනවා. ඉතින් මගේ හද පිරි ආදරය පිරිනමනවා ප්‍රේක්ෂකයන්ට. පළවෙනියටම මේ උද්දාමය, මේ පිස්සුව, මේ ආතල් එක කන්ටිනියු කරගෙන යන එකට ඒක ඉතාම වටින දෙයක්. ඒ වගේම මාධ්‍ය, විවිධ මාධ්‍ය ආයතන මට ඇත්තටම සැලකිය යුතු ප්‍රමාණයක් කතා කරා ඉන්ටර්විව් වලට. ඉතින් ඒ ගොඩ දෙනෙකුට ටීවී ඉන්ටර්විව් එහෙම දෙන්න බැරි හින්දා තමයි මම මේ වීඩියෝ එකක් විදිහට ඉදිරිපත් කරන්න හිතුවේ. ඊළඟට ගත්තොත් එහෙම ඉදිරියට එන්න තියෙන වැඩ, ඉදිරියට එන්න තියෙන මම ආසාවෙන් බලාගෙන ඉන්න වැඩක් විදිහට තියෙන්නේ ඩිංගා, ඩිලංග රංගනාත් අධ්‍යක්ෂණය කරපු ඩිංගා. ඒකත් අපි මේ රශ්‍යගේ එයි කියලා හිතනවා. ඊළඟට මම කරපු වැඩ අතරින් ප්‍රධාන වැඩක් තමයි වාලම්පුරි ලක්මාල් ධර්මරත්නගේ. ඒකේ මම රඟපාන්නේ නැහැ. පළවෙනියටම කියන්න ඕන. ඒකේ මම ඇක්ටර් කෙනෙක් නෙමෙයි වාලම්පුරි චිත්‍රපටයේ. නමුත් මමත් එක්තරා කාර්යභාරයක් කරා, යම් කිසි ක්‍රියේටිව් වැඩක් කරා. ඒ ගැන ඊළඟ YouTube වීඩියෝ එකකින් අපි කතා කරමු. වාලම්පුරි ගැන මම එක වචනයක් කියන්නම්. වාලම්පුරි එක එන්න බලාපොරොත්තුෙන් ඉන්න ගමම්ම මගේ ඇක්ටර්ස් ලයිෆ් කියන YouTube channel එකක් තියෙනවා. ඒකත් ඔන් කරගෙන යන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒකත් බලන්න, මේ YouTube channel එකට subscribe කරන්න. මොකද මම ඇක්ටර්ස් ලයිෆ් කියන එක ගැන කතා කරේ. ඇක්ටර්ස් ලයිෆ් කියලා Facebook page එකක් ඔයගොල්ලන්ට මතක නම් හරි ගොඩ කාලෙකින් ඒක ඇක්ටිව් වුණේ. මගේ අදහස තියෙන්නේ වාලම්පුරි එන එකත් එක්ක මේ ඇක්ටර්ස් ලයිෆ් කියන Facebook එක නැවත පණ ගන්නන්න බලමු. ඒක පොඩි හිස්තැනක් තියලා තියනම් ඒ මොකක්ද මේ වැඩේ කියන එක ගැන දැම්ම කතා නොකර ඉන්න. තව මොනවද කියන්න තියෙන්නේ? ඔව් ඔය ටික තමයි. ඉතින් බොහොම ස්තුතියි හැම දිනාටම. අවසාන වශයෙන් මාව හොයපු, කොහෙද ඉන්නේ, කින්දමන්ද සියලු දේම ආපු. අන්තිමට කොහෙද ඉන්නේ කියන එකට හරියට උත්තරද මම ඉන්නේ එක්සත් රාජධානිය දැනට. ඊටම පොඩි ගමක එක්සත් රාජධානිය ෆේරම් කියන මුහුද ආසන්නයේ තියෙන සුන්දර ගමක්. මගේ අධ්‍යාපන කටයුතු වලට තමයි මම ආවේ. දැන් අධ්‍යාපන කටයුතු ඉවරයි. නීත්‍යානුකූල ඉවරුනේ මේ පහුගිය පෙබරවාරි 28. නමුත් ඊළඟ ට්‍රාන්සිට් එකට අවශ්‍ය වීසා ලබා ගැනීම වෙනුවෙන් කාලය ගත කරන හින්දා තමයි මට ලංකාවට ඒ ගන්න බැරි වුණේ. ඉතින් ඊටාම ළඟදී එන්න බලාපොරොත්තු වෙනවා. ඉදිරි කරන වැඩවලින් ගත්තොත් එහෙම ඉතින් මම ලියපු ටෙලිඩ්‍රාමා දෙකක්ද කොහෙද එන්න තියෙනවා. ඒ ගැනත් අපි ඉදිරියට කතා කරමු. මම ලියපු නව කතාවක් මේ සැප්තැම්බර් මාසයේ ඒකත් එළි දක්වන්න අදහසක් තියෙනවා. චිත්‍රපටයක් කරන්න ඇත්තටම අදහසක් තියෙනවා. චිත්‍රපටය අදහස් දෙකක් තියෙන. එකක් සත් රාජධානියේ චිත්‍රපටයක් කිරීමේ අදහසක් තියෙනවා. පොඩි සංකල්පයක් කතා කරමින් යනවා. අපි කීප දෙනෙක් ඊට අමතරව ලංකාවේ චිත්‍රපටයක් කිරීමටත් අදහසක් තියෙනවා. ලොකුම ගෝල් එකක් විදිහට තියෙන දේ දැන් මේ වෙනකොට මගේ ගෝල් එකක්
විදිහට තියෙන මට මම විවිධ දේවල් නිරූප කරා රංගපෑවා ලිව්වා ගාටිලි නාට්‍ය පවා ලිව්වා ඉතින් ඊළඟට විවිධ දේවල් ඒ ප්‍රැක්ටිස් කරන්න තියෙන ආසාව මේ කර්මාන්තයත් එක්ක රැඳී සිටින්න තියෙන ආසාව උමනාව ඒවත් එක්ක තමයි විවිධ දේවල් මම කරේ රංගපෑම පිටපත් රචනය අධ්‍යක්ෂණය ඉතින් මගේ ඊළඟ බලාපොරොත්තුව තමයි ප්‍රොඩියුසර් කෙනෙක් වෙන්න එක ප්‍රොඩියුසර් කෙනෙක් වෙන්න ඕනයි කියන හැඟීමක් තමයි දැන් ලොකුම මොටිවේෂන් එක විදිහට තියෙන්නේ බලමු ඉතින් මේ මගේ YouTube channel එක මේක subscribe කරන්න කලා කටයුතු කලාව සමාජ දේශපාලන දේවල් ගැන කතා කරමු විශේෂයෙන්ම කතා කරන්න ඕමනා වෙන්නේ මේ 2025 අවුරුද්ද අපි විශ්වාස කරනවා මේ කර්මාන්තීන් අය විදිහට යම් කිසි පුනරුද අවුරුද්දක් බවට පත් වෙයි සිනමාව සහ ප්‍රාසංගික කලාව පැත්තෙන් බැලුවොත් එහෙම පුනරුද්දයක් පටන් ගන්න කියන්නේ පුනරුද්දයක්ම ලොකු ට්‍රාන්ස්ෆෝම් එකක් නෙවෙයි නමුත් ඒ ට්‍රාන්ස්ෆෝම් එක වෙන්න අවශ්‍ය මූලික බීජ මේ අවුරුද්දේ පැලවෙයි ඒක වඩා දියුණු වෙයි කියන අරමුණක් තියෙනවා මේ දේශපාලන තත්වයකට සමාජ දේශපාලන තත්ත්වයකට හොඳ අඩිතාලමක් දාලා තියෙනවා කියන එක විශ්වාස කරනවා. ඉතින් ඒ වෙනුවෙන් මේ මොටිවේෂන් එක වෙනුවෙන් දිගින් දිගටම වැඩ කරන්න ආසයි. ඒක හින්දාම තමයි මේ YouTube channel එක මේ මොහොතේ පටන් ගන්න හේතුනේ. ඉතින් මේක subscribe කරන්න, like කරන්න, තව අයට පුළුවන් නම් share කරන්න. සිනමාව ගැන, කලාව ගැන, දේශපාලනය ගැන සුබවාදීව සාකච්ඡා කරමු. කිසිම දෙයකට ආන්තිකව නෙමෙයි යම් අදහස් සම්බන්ධයෙන් මධ්‍යස්ථව ඉන්නවා කියන එක නෙමෙයි. මොටිවේෂන් එක මේක වෙනස් කිරීමට සමාජය කලාව සංස්කෘතිය මේ වෙනස් කිරීමට අවශ්‍ය දායකත්වයක් අපි දක්වමු එන්ගේජ් වෙන්න ඕගොල්ලන් එක්ක එන්ගේජ් වෙන්නයි මට ඇත්තටම ඕන. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා.